大家好，Welcome to our KCG Academy. 我是你们韩语老师. මම ඔයාලගේ Chinese teacher. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චීන භාෂාව උසස් පෙළට විෂයක් විදිහට හදාරන දරුවන්ට ඒ වගේම චීන භාෂාව ඉගෙන ගන්න කැමති ඔයාලට ගොඩක් වැදගත් වෙන ව්‍යාකරණ රටාවක්. මේ ව්‍යාකරණ රටාව තමයි පෙයි වාක්‍ය රටාව. මේ පෙයි වාක්‍ය රටාව කියන්නේ මොකක්ද? අපි සිංහල භාෂාවෙන් මේ පෙයි වාක්‍ය රටාවට කියන්නේ කර්මකාරක වාක්‍ය රටාව කියලා. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේ වාක්‍ය රටාවට කියන්නේ passive voice කියලා. අපි දැන් බලමු චීන භාෂාවෙන් කර්මකාරක වාක්‍ය රටාව නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම කර්මකාරක වාක්‍ය රටාව නිර්මාණය කරන්න කලින් අපි ඉගෙනගෙන ඉමු සාමාන්‍යයෙන් චීන භාෂාවෙන් වාක්‍යයක් ලියද්දී කර්තෘ ක්‍රියාව කර්මය මොන පිළිවෙලටද යෙදෙන්නේ කියලා. සාමාන්‍ය වාක්‍යයක් ලියද්දී මුලින්ම අපි ලියන්නේ කර්තෘ. මුලින්ම අපි ලියන්නේ කර්තෘ. මම මෙතන උදාහරණයක් විදිහට වාක්‍යයක් දීලා තියෙනවා බලන්න. වෝ කියන්නේ මම. මේ වාක්‍යයේ වෝ කියන්නේ මම තමයි මේ වාක්‍යයේ කර්තෘ විදිහට ඉන්නේ. ඊළඟට වෝ කන් කියන්නේ බලනවා කියන එකට. කන් කියන්නේ බලනවාට. එතකොට කන් කියන එක තමයි මේ වාක්‍යයේ ක්‍රියාව. ඒ කියන්නේ සිදු කරන දෙය. ඊළඟට කර්මය විදිහට තියෙන්නේ ෂූ කියන්නේ පොත. ක්‍රියාවට භාජනය වෙන දේ තමයි කර්මය. එතකොට බලනවා කියන ක්‍රියාවට භාජනය වෙන්නේ පොත. ක්‍රියාව කරන්නේ මම. වෝ කන්ෂූ කියන්නේ මම පොත බලනවා. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් චීන භාෂාවෙන් වාක්‍යයක් ලියද්දී මේ පිළිවෙලට තමයි ලියන්නේ. කර්මකාරක වාක්‍යයක් හදද්දී අපිට තියෙන්නේ මේ කර්තෘ ක්‍රියාව කර්මය කියන දේවල් තුන තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරන්න විදිහ. ගොඩක් අය හිතන් ඉන්නේ මේ වාක්‍ය රටාව ගොඩක් අමාරුයි. නම ඇහුවමත් සමහරු මේ වාක්‍ය රටාවට බයයි. අපි බලමු මේ කර්තෘ ක්‍රියාව කර්මය කියන දේවල් තුන තියෙන තැන් වෙනස් කරලා කොහොමද කර්මකාරක වාක්‍ය රටාව චීන භාෂාවෙන් හදන්නේ කියලා. චීන භාෂාවෙන් මේ කර්මකාරක වාක්‍ය රටාව හදද්දී මුලින්ම අපි වාක්‍ය තුල යොදන්න ඕන කර්මය. කර්මය කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දේ. කලින් අපි කතා කරපු වාක්‍ය නම් පොත. ඊළඟට අපි යොදන්න ඕන කර්මකාරක වාක්‍ය රටාවක් තුල තිබිය යුතුම පදය. මෙන්න මේ බෙයි පදය. බෙයි පදය තමයි මේ වාක්‍ය තුල ප්‍රධාන වචනයක් විදිහට ක්‍රියා කරන්නේ. තුන්වෙනියට අපි යොදන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ ක්‍රියාව සිදු කරන කෙනා. ඒ වගේම ඊළඟට යොදනවා අපි ක්‍රියාව. අවසානයේට අපි ක්‍රියාවට පස්සේ යොදන්නේ ල පදය. මේ ල පදය යොදන්නේ අපි ක්‍රියාව තනි අකුරක ක්‍රියාවක් නම් විතරයි. ක්‍රියාව තනි අකුරක ක්‍රියාවක් නම් විතරයි. උදාහරණයක් විදිහට කනවා, බොනවා. අන්න ඒ වගේ තනි අකුරක ක්‍රියාවක් යෙදෙනවා නම් ක්‍රියාවට පිටිපස්සෙන් මේ ල පදය යොදනවා. මම මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙනවා වාක්‍යයක්. මේක තමයි අපි ඉගෙන ගන්න පළවෙනි කර්මකාරක වාක්‍යය. බලන්න මම දීලා තියෙනවා ෂූ බෙයිවෝ කන්ල. ෂූ බෙයිවෝ කන්ල. ෂූ කියන්නේ පොත. බෙයි කියන්නේ කර්මකාරක වාක්‍ය රටාවේ විසින් කියන තේරුම තියෙන පදය. වෝ කියන්නේ මම. කන් කියන්නේ බලනවා. අවසානයේට ල පදය යොදලා තියෙනවා කම්ප්ලිමන්ට් එකක් විදිහට. එතකොට මේ වාක්‍ය තේරුම තමයි පොත මම විසින් බලනු ලැබේ. ඔයාලා බලන්න මෙතන මුලින්ම මම වාක්‍ය තුල යොදලා තියෙන්නේ කර්මය. ඊළඟට මම යොදලා තියෙන්නේ බෙයි පදය. ඊළඟට යොදලා තියෙනවා කර්තෘ. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. අවසානයේට ක්‍රියාව යොදලා මේ ක්‍රියාව තනි වචනික ක්‍රියාවක් නිසා ල පදය කම්ප්ලිමන්ට් එකක් විදිහට වාක්‍ය අවසානයේට දාලා තියෙනවා. දැන් මම ඔයාලට දීලා තියෙනවා මෙතන කර්මකාරක වාක්‍ය රටාවේ
ස්ට්‍රක්චර් එක එහෙමත් නැත්නම් ව්‍යුහය කොහොමද එන්නේ කියලා. මුලින්ම කර්මය යොදන්න ඕන. ඊළඟට බෙයි පදය, ඊළඟට කතෘ. ඒ කියන්නේ ක්‍රියාව සිදු කරන කෙනා. අවසානයේ ක්‍රියාව තනි වචනික ක්‍රියාවක් නම් ල පදය යොදනවා. දැන් මම දීලා තියෙනවා ඔයාලට example sentences 3ක්. අපි බලමු ඒ example sentences 3 මොනවද කියලා. පළවෙනි example sentence එක දීලා තියෙනවා මම පිංගෝ බෙයි දීදී චර්ල. පිංගෝ බෙයි දීදී චර්ල. පිංගෝ කියන්නේ ඇපල් වලට. බෙයි කියන්නේ විසින් කියන පදය. දීදී කියන්නේ මල්ලි. ච කියන්නේ කනවා. ක්‍රියාව විදිහට ච යොදලා තියෙන්නේ. තනි කැරක්ටර් එකයි තියෙන්නේ. ඒක නිසා ල පදය යොදලා තියෙනවා. ඇපල් ගෙඩිය මල්ලි විසින් කනු ලැබේ. මෙන්න මේ විදිහට තමයි කර්මකාරක වාක්‍ය සිංහල භාෂාවෙන් පරිවර්තනය වෙන්නේ. ඇපල් ගෙඩිය මල්ලි විසින් කනු ලැබේ. දෙවැනි වාක්‍ය බලමු. මෙතන ක්‍රියාවට භාජනය වෙන දේ තමයි අපි. ක්‍රියාවට භාජනය වෙන දේ තමයි අපි. woman. ඊළඟට බෙයි පදය යොදලා තියෙනවා. ක්‍රියාව සිදු කරන්නේ කවුද? ලාවුෂ. ලාවුෂ කියන්නේ අපි දන්නවා ගුරුතුමාට. අවසානයේ දාලා තියෙනවා ජියාව්. ජියාව් කියන්නේ උගන්වනවට. ඊළඟට ජියාව් කියන එක තනි කැරක්ටර් එකක් නිසා ල පදය වාක්‍ය අවසානයට යොදලා තියෙනවා. අපිට ගුරුතුමා විසින් උගන්වනු ලැබේ. උගන්වන්නේ කාටද? අපිට. උගන්වන්නේ කවුද? ගුරුතුමා. අන්න ඒ විදිහට මේ කර්මකාරක වාක්‍ය හැදිලා තියෙනවා. තුන්වෙනි උදාහරණ දීලා තියෙනවා ෂියන් ලියන්. ෂියන් ලියන් කියන්නේ නෙක්ලස් එක. එහෙමත් නැත්නම් මාලය. මෙතන ක්‍රියාවට භාජනය වෙන දේ තමයි මාලය. බෙයි ෂියාව්තෝ. ෂියාව්තෝ කියන්නේ හොරාට. ෂියාව්තෝ කියන්නේ හොරාට. අවසානයේ ක්‍රියාව දාලා තියෙනවා තෝ. තෝ කියන්නේ සොරකම් කරනවට. සොරකම් කරනවා කියන ක්‍රියාව තනි වචනික ක්‍රියාවක් නිසා අවසානයේට ල පදය දාලා තියෙනවා. ක්‍රියාවට භාජනය වෙන්නේ මෙතන මාලය. ඒ ක්‍රියාව කරන්නේ සොරා. අන්න ඒ විදිහට බෙයි පදයට මුලින් ක්‍රියාවට භාජනය වෙන දේ, බෙයි පදයට පිටිපස්සෙන් ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන කෙනාට පිටිපස්සෙන් ක්‍රියාව සහ අවසානයේට ල පදය දාලා මෙන්න මේ විදිහට අපිට කර්මකාරක වාක්‍ය චීන භාෂාවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කර්මකාරක වාක්‍ය රටාවේ තියෙන නීති මොනවද කියලා. මම පළවෙනි එක දීලා තියෙනවා වාක්‍ය අවසානයේට ල යොදන්නේ ල පදයට පෙර ඇති ක්‍රියාපදය තනි අකුරේ ක්‍රියාපදයක් නම් පමණයි කියලා. එහෙමනම් අපි බලමු උදාහරණයක් අරගෙන මෙයාලා මෙතන කියන්නේ මොකක්ද කියලා. මම වාක්‍ය විදිහට දීලා තියෙනවා හංස බෙයි තා ලියන් ෂී. හංස බෙයි තා ලියන් ෂී. හංස කියන්නේ චීන අක්ෂර, බෙයි කියන්නේ විසින්, තා කියන්නේ ඔහු, ලියන් ෂී කියන්නේ පුහුණු වෙනවා. අන්න ලියන් ෂී කියන ක්‍රියාව අකුරු දෙකක වචනයක්. ඒක නිසා අපි මෙතෙන්ට ල පදය යොදන්නේ නැහැ. ලියන් ෂී කියන පදය අකුරු දෙකක ක්‍රියාවක් නිසා ල පදය යොදන්නේ නැහැ. එතකොට මේ වාක්‍යයේ තේරුම තමයි චීන අකුරු ඔහු විසින් ලියනු ලැබේ. ඔහු විසින් පුහුණු වෙනු ලැබේ. චීන අකුරු ඔහු විසින් පුහුණු වනු ලැබේ. ඊළඟට අපි බලමු ඊළඟ නීතිය මොකක්ද කියලා. ඊළඟ නීතිය විදිහට තියෙන්නේ කතන භාෂාවේදී බෙයි පදය වෙනුවට ජාව් රං යන පද යෙදිය හැක. ඒ කියන්නේ අපි කතන භාෂාවේදී නැත්නම් ස්පෝකන් ලැන්ග්වේජ් එකේදී අපි එදිනෙදා කතා කරනකොට අපි බෙයි පදය දාලම කර්මකාරක පද වාක්‍ය හදන්න ඕනේ නැහැ. අපිට රං හෝ ජාව් කියන පද යොදලා කර්මකාරක වාක්‍ය හදාගන්න පුළුවන්. අපි බලමු එදිනෙදා ජීවිතේදී අපිට කර්මකාරක වාක්‍යයක් කියන්න ඕන වුණොත් කතන භාෂාවෙන් අපි කොහොමද කියන්නේ කියලා. මම මෙතන නිල් පාටින් හයිලයිට් කරලා තියෙනවා බෙයි පද වෙනුවට මම දාලා තියෙන්නේ රං පදය. කාෆේ කියන්නේ කොෆි.
බෙයි පද වෙනුවට රං පදය යොදලා තියෙනවා. වෝ මම ල හ කියන්නේ බොනවා. හ කියන්නේ තනි අකුරක ක්‍රියාපදයක් නිසා ල අකුර ඇඩ් කරලා තියෙනවා. කාෆේ කොෆි මම විසින් බොනවා. කෝපි මම විසින් බොනවා. මේ විදිහට තමයි කතන භාෂාවේදී බෙයි පද වෙනුවට ජියාවෝ හරි රං හරි පද යොදලා වාක්‍ය නිර්මාණය කරන්නේ. ඊළඟට දීලා තියෙන රූල් එක තමයි modal verbs, adverbs, octative verbs යොදන්නේ බෙයි පදයට පෙර. මේ කර්මකාරක වාක්‍යවලදී අපිට modal verb එකක්, adverb එකක්, octative verb එකක් වාක්‍ය ඇතුලේ යොදන්න ඕන නම් ඒ පදය අපි දාන්නේ බෙයි පදයට පෙර. බෙයි පදයට පෙර. ඊළඟ රූල් එක තමයි කර්තෘ හඳුනන්නේ නැතිනම් සබ්ජෙක්ට් එක නොයදා සිටිය හැක. එහෙනම් අපි බලමු ඒ කියන්නේ මොකද්ද කියලා. 我的手机 我的කියන්නේ මගේ, 手机කියන්නේ ජංගම දුරකථනය, 背 偷了 අපිට මෙතෙන්දී සබ්ජෙක්ට් එකක් කරපු කෙනෙක් දීලා නැහැ. අපි හිතමු අපේ දුරකථනය නැති වෙලා ඒත් අපි දන්න ඒක සොරකම් කළේ කවුද කියලා. ඒ විදිහට අපි කොහොමද කර්මකාරක වාක්‍ය හදන්නේ? අපේ දුරකථනය නැති වෙලා ඒත් අපි දන්නේ නැහැ ඒක කවුද සොරකම් කළේ කියලා. 我的手机 මගේ ජංගම දුරකථනය, 背 විසින් කවුද කියලා මෙතන දාලා නැහැ. අපිට ඒ විදිහට සබ්ජෙක්ට් එක ඔමිට් කරලා එහෙමත් නැත්නම් සබ්ජෙක්ට් එක නොයොදා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්. තෝ කියන්නේ සොරකම් කරනවා. අවසානයේ ල පදය යොදලා තියෙනවා. මගේ ජංගම දුරකථනය බෙයි විසින් සබ්ජෙක්ට් එකක් දාලා නැහැ. තෝල සොරකම් කරලා. අන්න ඒ විදිහට අපි මොනවා හරි ක්‍රියාවක් කරපු කෙනා එහෙමත් නැත්නම් කර්තෘ හඳුනන්නේ නැත්නම් බෙයි පදයට පසුව සබ්ජෙක්ට් එක නොයදා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් අදට අපේ ලෙසන් එක ඉවරයි. කර්මකාරක වාක්‍ය රටාව වගේම චීන භාෂාවේ තියෙන ඔයාලා අමාරුයි කියලා හිතන ව්‍යාකරණ රටාව ඉගෙන ගන්න ඔයත් අදම අපේ KCJ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ Chinese ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් ලෙසන් එකකින් හමු වෙමු. එතකන් සායි චෙන්.